හරි ඒකෙදි බලන්න දැන් ඔන්න ගිය අවුරුද්දේ අවිලා තියෙන ප්‍රශ්නෙත් එක්ක බලන්න. දැන් ඊට කලින් අවුරුද්දේ තිබ්බේ අර සෝලා වල වෙනස් වීම හොයන එක. දැන් මේකේ තියෙනවා නැවතත් අපිට වෙනසක් හොයන්න තමයි දීලා තියෙන්නේ. FT රුව යොදා ගැනෙන්නේ ජංගම දුරකථන දායක වීම. මොබයිල් සෙලියුලර් සබ්ස්ක්‍රිප්ෂන් සහ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ගණන අතර වෙනස සොයන්නලු. 2014 වසරට අදාළ අගය E තීරුවේ අදාළ අගය D තීරුවේ අදාළ අගයෙන් අඩු කිරීමෙන් ගණනය කරනවලු. එහෙමනම් ප්‍රතිඵලය දැක්වීමට F3 කෝෂය ඇතුළත් කළ යුතු සූත්‍රය අහනවා. ඒ කියන්නේ D තීරුවෙන් තමයි E තීරුව අඩු කරන්න ඕනේ. එහෙමනේ මේ කියන්නේ E තීරුවේ අදාළ අගය D තීරුවේ අදාළ අගයෙන් අඩු කරන්නලු. එහෙනම් E තීරුවේ තියෙන එක තමයි D තීරුවෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් පළවෙනි එකට සමානයි D තීරුවේ පටන් ගන්න D3 ගෙන් දත්ත අඩු වෙන්න ඕනේ E3. එතකොට තමයි ඔයාට වෙනස හොයාගන්න පුළුවන් වෙන්නේ ඔය තියෙන ජංගම දුරකථන දායක වීම සහ අන්තර්ජාලය භාවිතා කරන්න අතර වෙනස. ඊළඟ එක දෙවෙනි එකේදී තියෙනවා 2015 2020 කාල සීමාවට අදාළ ජංගම දුරකථන දායක වීම සහ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ගණන අතර වෙනස ලබා ගැනීමට F3 කෝෂය ඇතුළත් සූත්‍රය. ඒ කියන්නේ මෙන්න මෙයා. F4 ඉඳන් F9 කෝෂ පරාසයට පිටපත් කරාලු. බලන්න අර කලින් අවුරුද්දේ පේපරේම සමාන ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. එතකොට 2019 වර්ෂයේ අදාළ වෙනස දැක්වීමට සූත්‍රය අහනවා. එහෙනම් F3 කෝෂයේ දැක්වෙන සූත්‍රය F4 ඉඳන් F9 වෙත පිටපත් කළා 2019. 2019 තියෙන්නේ බලන්න 8 වෙනි පේලියේනේ. 2014 3වෙනි පේලිය. 2015 4වෙනි පේලිය. ඔහොම ඇවිල්ලා 2019 අදාළ කරන අගයන් තියෙන 8 වෙනි පේලියේ. එහෙනම් 8 වෙනි පේලියේදී අපි ලිව්වොතින් D8 ගෙන් E8 අඩු වුණා නම් අන්න ඔයාට වෙනස හොයාගන්න පුළුවන් 2019ට අදාළ වෙන. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එක කොටස් දෙකකට බෙදලා තියෙනවා. බලන්න අර ගිය අවුරුද්ද පේපරේ වගේමයි ස්ථාවර දුරකථන දායක වීම වල අඩුමාගය හොයන්න නම් ඉතින් එක ශ්‍රිතයයි තියෙන්නේ මීන් ශ්‍රිතය. සමාන ලකුණ දැම්මා මීන් කියලා ලිව්වා. කෝෂ පරාසය ස්ථාවර දුරකථන දායක වීම. ඒ කියන්නේ ෆික්ස් ටෙලිෆෝන් සබ්ස්ක්‍රිප්ෂන් කියන එක. එහෙනම් B තීරුව. B තීරුවේ දත්ත පටන් ගන්න B3 ගෙන්. ඉවර වෙලා තියෙන්නේ B9 ගෙන්. එහෙනම් B3:B9 කියලා දැම්මනම් ඔයාට නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒකේ B බලන්න ස්ථාවර පුළුල් කලාප ෆික්ස් බ්‍රෝඩ්බෑන්ඩ් සබ්ස්ක්‍රිප්ෂන් බලන්න C තීරුවේ තියෙන්නේ. එහෙනම් C තීරුවේ වැඩිමගය හොයන්නම් මැක්ස් එකෙන්. කෝෂ පරාසය විදියට අපිට ගන්න පුළුවන් එහෙනම් C3 ඉඳන් C9 වෙනකම්. C3:C9. හරිනේ. ඊළඟ එකේ හතරවෙනි කොටස. B3:F11 කෝෂ පරාසයේ සංඛ්‍යා කොමා යොදමින් 1000 නැත්නම් වෙන් කිරීමට අදාළ හැඩසව් කිරීම සඳහා පහත පියවරේ නිවැරදි අනුපිළිවෙල අහනවා. ඒතර අර කමා දාලා 1000 කොටස් විදිහට වෙන් කරගන්නේ කොහොමද කියන එක සකස් කරගන්න විදිය අහන්නේ. ඒතර මුලින්ම අපි දත්ත තියෙන කෝෂ පරාසය තෝරගෙන ඉන්න බෑ. එහෙනම් B3:F11 කෝෂ පරාසය තෝරගන්න ඕනේ. එහෙනම් මුලින්ම D. ඊට පස්සේ අපි මූසිකයේ දකුණු බොත්තම වල ෆෝමැට් සෙල් අවස්ථාවට එන්න ඕනේ. මොකද්ද මේකට කරන්න ඕනි කියන එක. එහෙනම් E තමයි ඊළඟ පියවර. ඊළඟට අපිට එන්න වෙනවා නම්බර් පටිත්ත තෝරාහි නම්බර්ස් කියන එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඩෙසිමල් ප්ලේසස් බිංදුව කර use 1000 separators ක්ලික් කරන්න ඕනේ. අවසානයේ අපේ අනුමැතිය ඕකේ එක දුන්නාම තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒකත් හරි. අවසානයේ අපිට තියෙනවා මෙන්න මෙහෙම අපිට හිතලා කරන්න ප්‍රශ්නයක් දීලා තියෙනවා. වෙනත් පැතුරුම් පතක B4 කෝෂයේ $mark B3 ධන B2 සූත්‍රය ඇත උපකල්පනය කරන්නලු. එම සූත්‍රයේ C5 කෝෂයට පිටපත් කළේ නම් C5 කෝෂයේ දැක්වෙන සූත්‍රය ලියා දක්වන්න කියලා තියෙනවා. එහෙමනම් අපි ආ පොඩ්ඩක් ඇදලා බැලුවොත් මෙහෙම කතන්දරයක් නේ කියන්නේ. අපි Excel sheet එක පොඩ්ඩක් කටුවට ඇඳලා මේ විදියට ABC මම ඔන්න තීරු 4ක් මැද්ද ABCD කියලා මේකේ පේලි අංක විදියට යන්න ඕනේ. පේලි 4ක් 5ක් යන්න ඕනේ.
එහෙනම් පේලි 1, පේලි 2, පේලි 3, පේලි 4 සහ පේලි 5. එතන මේකේ අපිට කියනවා B4 කෝෂේ. B4 කියන්නේ මෙන්න මේ කෝෂේ. මෙන්න මේ කෝෂයේ තියෙනවලු සූත්‍රයක් එන්ටර් කරලා සමානයි ඩොලර් මාක් B3 එකතු කිරීම B2. ඔන්න ඔහොම සූත්‍රයක් තියෙනවලු. මෙන්න මෙයාව C5. C5 කියන්නේ මෙන්න මේ කෝෂයට පිටපත් කරනවා. ඒතර ඇත්තටම බැලුවොත් මේකෙදි පේලියකුත් පල්ලෙහාට ඇවිල්ලා තව තීරුවකුත් පැනලා. එහෙනම් මේ සූත්‍රයේදී කවදාවත් තීරු අක්ෂර වෙනස් කරන්න බෑ. එහෙනම් කොහොම කරත් ඩොලර් මාක් B ම තමයි. මොකද මේ කෝෂෙල් පිනේ වෙනස් වෙන්න බෑ ඩොලර් මාක් B තීරුවක් පැන්න. හැබැයි 3 දෙවිච්ච එකක් පල්ලෙහාට පැන්න නිසා 4 වෙනවා. මෙයා එහෙම නෑ. මෙයා විස්තර කරලා නෑ. තීරුවක් පැනලා එහෙනම් B එක C වෙනවා. දෙක දෙවිච්ච එක 3 වෙනවා. එහෙනම් ඩොලර් මාක් B4 දන C3 කියලා තමයි උත්තරේ එන්න ඕනේ. එහෙනම් ඔන්න ඒ ප්‍රශ්නෙත් අංග සම්පූර්ණව සාකච්ඡා කරා. ඒතර ඔන්න යාට Excel ප්‍රශ්නේ දැන් සම්පූර්ණයෙන් කරගන්න පුළුවන්. මේ වගේ වෙනස හොයන ප්‍රශ්නයක් අහම හොඳට ප්‍රශ්නේ කියවන්න මම කලිනුත් කිව්වා. අර අඩු කිරීම දැම්මම උත්තරේ එනවද කියලා පොඩ්ඩක් කඩු වැඩ කොලේක හදලා බලන්න. ඒතර ඔයාලා ලියලා එන උත්තරේ හරියටම හරි ආයේ ඒකේ කතන්දර නැහැ. ඒක නිසා අර ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි.